සකල සතම බුදු පැතියෙන් කියන තිස්සය නොදුණු නවතලු හඬක් කෙසේ යම තලා කිසි එනවා මෙහෙම කරගෙන ආවා ඇරිලා මෙහෙම කරින්න සෙන්ස වාහනේ පිටිපස්සේ හැබැයි නැති වුන් ඇති කරගන්න යන්න එපා ඒ තැනට එන්න එපා ඒ මට ඕගොල්ලෝගේ පෞද්ගලිකත්වයට මම ඉගෙන ගන්න නෑ කොයින්ද පාරේ යනවා නිකන් හරි දැක්කොත් මම ඒක දැක්කා නම නොකිය හරි මම කියනකෝ අපි දැකලා තියෙන්නේ මේ ඊපෙරේදත් ඉතින් ඒ වගේ සිද්ධියක් වුණා 25 අක්කලා මේ ආවා මේ පාරේ ලස්සනට මෙහෙම කරගෙන ආවා ඇරිලා මෙහෙම කරින්න සෙන්ස වාහනේ පිටිපස්සේ ඒති මට ඒති දවසක හරි නම් මුකුත් නෑ මම පන්තියේ ඇක්ට් කරලා පෙන්නවා ඒවා හරි ඒක සාමාන්‍යයි ඒවා ඇති නැති කියන තිරස මෙතන ඇති වෙලා නැති වෙච්ච නැති වෙලා ඇති වෙච්ච ඇති හැබැයි නැති වුන් ඇති කරගන්න යන්න එපා හරි නැති වුන් ඒව බලෙන් එයාට ඉන්නවා මට නෑ නේ කියලා ඇති කරගන්න එපා කාට මේ යන්න අවශ්‍ය දේ අවශ්‍ය වෙලෙට ලැබේ තේරුණාද ඒක නෙමෙයි අංක 1 ඔයා මේ දේ නොකරොත් ඔයා 2026 කියන්නේ මහා ලොකු කාලයක් නෑ පුතේ මම දැන් කිව්ව දේවල් හරි නැද්ද නේ කොහේ ඉඳන් කොහො කියනවද ඉවරයි සීසන් දැන් තියෙන්නේ මොකද්ද සකල සතම බුදු පැතියෙන් කියනවා ඊළඟ සීසන් එක එනවද දැනුවත්කම තිස්සය නොදුණු නවතලු හඬක් කෙසේ යම තලා කිසි එනවා කොහොම යනෝනේ 25 කට්ටියගේ විභාගය එනවා ඒ නොවැම්බර් මාසේ ඒකත් එහෙම යයි 31 ජනවාරි ලැබුවා ඒ අවුරුද්දේ විභාගෙ එතකොට දැනෙන්න ඕනේ මම කොතනද ඉන්නේ සබ්ජෙක්ට්ස් තුනයි මොන එක හිතේ තියුණාද මම කරන සබ්ජෙක්ට් එක ජපනීස් ඒ සබ්ජෙක්ට් එකේ යන්න පුළුවන් දුර ගොඩයි හැබැයි මොන දේ හිතේ තියුණා මම සෙන්සර්ට ඔයාලට කියන්නේ ඔයා ඒ සබ්ජෙක්ට්ස් තුන හොඳටම කරගන්න ඕනේ ඒ කියන්නේ ඉසෙට් එකත් වැඩි හොඳටම කරගන්න ඕනේ හොඳටම කරගත්තොත් ඔයාලට ජීවිතේ ප්ලෑන් දෙකක් ඔටෝ එනවා කැම්පස් යනවා නම් කැම්පස් යන්න තමන් එක රට යනවා නම් රට යන්න ඒක තමන්ගේ කැමැත්ත මම කියන්නේ ඒක ඔයා හිතන්න ඔයා ඒ මොහොතේ හිතන්න හැබැයි ඔයා එකක් අත්හැරලා එකක් බලාපොරොත්තු වෙන්නේ ඔයා හිතුවොත් මම රට යනවා මම ස්ටුඩන්ට් දාලා යනවා මම SSW දාලා මේ වෙනකොට කමලක් අයට ඇවිල්ලා මම SSW යනවා මේ අහන්න ඔය මොක කරත් අපි කියන පමාවෙන් අපිට වීසා එක එන්න ජපානේද එන්න කියලා කවුරුවත් නැහැ ඔයාට ඒක බැරි වුණොත් ඔයා මේ ලංකාවේ තුල මොකද කරන්නේ එක එක්කෙනාගේ පස්සේ ජොබ් ඉල්ලගෙන යන්නද පාර්ට් ටයිම් එකක් කරලා ජීවිතේ සමාජෙත් එක්ක ගැටෙන්න ඉගෙන ගන්නවා කියන්නේ එකක් හරි එහෙමත් නැතුව පාර්ට් ටයිම් එක කියන එකට ගිහිල්ලා ජීවිතේ එතනම ගත කරනවා කියන එක තව එකක් හරි ඔන්න ඔය කාරණා ටික ඇති පුතේ මම හිතන්නේ තේරුම් ගන්න මට දුකයි මම බලින්නේ මට දුකයි නොලී ඉන්නකොට මොකද මම මාර මහන්සියක් ගන්න උගලන්ට මේ ග්‍රැමටික් කියලා දෙන්න මම වෙන පන්තිවල වගේ උඩින් පල්ලෙන් කරන්නේ නැහැ මම වෙන පන්තිවල වගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ටික ටෙක්ස්ට් බුක් එක මම දැකලා තියෙනවා ගුරුවරුත් කරනවා මම දැකලා තියෙනවා ඒ ගුරුවරුන්ගේ ඉගෙන ගත්ත ළමයි ගිහිල්ලා ටෙක්ස්ට් බුක් එක ළමයින්ට උගන්වනවා මම මොකටද ටෙක්ස්ට් බුක් එක උගන්වන්නේ මම ඔයගොල්ලන්ට ග්‍රැමටික් දෙනවා පස්සේ අපි මම කියනවනේ ටෙක්ස්ට් බුක් එක කරන්නේ නැත්තේ නෑ ටෙක්ස්ට් බුක් එක අනිවාර්යයෙන්ම කරනවා ඒකට සාක්ෂි 25 අක්කලා ඉඳලා එයාලගෙන් අහලා බලන්න මම දැනුවත්ව දෙයක් කරන එකයි මම නොදැනුවත්ව දෙයක් කරන එකයි දෙකක්. හරි? රොබෝලනික වගේ උදාහරණ දිහා බලාගෙන දැන් වැඩ ටික කරගෙන ගියොත් ඔයාගේ මේ අතමනුණක් හරි නන්දිම නයි. කුත්ම නෑ. මම සෙන්ස් එක හනස් කරු නිහොම වකරි